සියලු දෙනාටම සුබ දවසක්. අද මම කතා කරන්නේ සාහිත්‍ය කෘති විචාරය පිළිබඳව කෙටි අනුමාන ප්‍රශ්න කිහිපයක්. ඉතින් සාහිත්‍ය කෘතියක් පාඨකයා අතරට සමීප වන්නේ විචාරයේ හින්දා. අපි ඒක දන්නවා. කොහොමද සාහිත්‍ය කෘතියක් කියන්නේ පාඨකයා ඒක රස විඳිනකොට ඕනෙම සාහිත්‍ය කෘතියක් හෝ වේවා ගීතයක් හෝ වේවා ඒකේ අපි නොදන්නා අරුත් ගැඹුරු අරුත් අපිට විචාරයේ මගින් විචාරකයෙකු විසින් පැහැදිලි කරන දෙයකින් අපිට ඒ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. අපි නොදන්න දෙයක් උදාහරණයක් විදිහට සන්නාලියනේ ගීතයෙන් කියවෙන්නේ නේද? අමරදේව මහත්මයා ගායනා කරන සන්නාලියනේ ඒ ගීතෙන් කියවෙන්නේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන යථා ස්වභාවය. අන්න ඒ වගේ තව කෙනෙකුට කියන්න පුළුවන් ඊට වෙනස් දෙයක්. ඒතර සාහිත්‍ය කෘතියක් විවිධ ආකාරයෙන් විචාරය කරන්න පුළුවන්. අපි සාමාන්‍ය ජනතාවත් ඒ කියවන පාඨකයා හෝ රස විඳින එකෙනත් සාමාන්‍ය ජනතාවත් විචාරකයෙක් වෙනවා. ඊට අමතරව ඒට වෘත්තීය මට්ටමේ විචාරකයෝ බිහි වෙලා ඉන්නවා සාහිත්‍ය කෘතියක් විචාරය කරන්න. එතකොට පුතේ සාහිත්‍ය කෘතියක් පාඨකයා අතරට සමීප වන්නේ විචාරයේ හින්දා. ඉතින් විචාරයත් එක්තරා කෘතියක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ඕනෑම පොතකට විචාර කෘතියක් බිහි වෙන්න පුළුවන්. විචාර කෘති බොහොමයක් ලියවෙන්නේ නවකතා, කවි, ගීත වගේ දේවල් ආශ්‍රය කරගෙන. කෙටි කතා. ඉතින් මීට අමතරව චිත්‍රපට විචාරයක් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕනම සාහිත්‍ය කෘතියක් විචාරයට බඳුන් කරන්න පුළුවන්. ඉතින් දැන් සාමාන්‍ය පරිකල්පන ශක්තිය, ඒ කියන්නේ චිත්‍ර රූප මවන්න පුළුවන් හැකියාව කවියෙකුට හරි නිර්මාණකරුවෙකුට හරි තියෙන්න ඕනේ. ඉතින් මේ නිර්මාණකරණයේදී වචන වලින් එක එක දේවල් සංකල්ප රූප, ඒ කියන්නේ සිතුවම්, ඒ වගේ රූප මවනකොට පරිකල්පනය කියන දේ අවශ්‍යයි. අපිට උනත් පරිකල්පනයේ තියෙනවා නම් අපි හිතේ මවාගත්තු දෙයක් අපිට කවියක් විදිහට මේ විශේෂයෙන්ම ඒ කියන්නේ විවිධ මාතෘකා ඔස්සේ කවියක් විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම රචනා නේද? ගද්‍ය රචනා, ඒ කියන්නේ කෙටි කතා, නවකතා ඕන දෙයක් ලියන්න පුළුවන් පරිකල්පන හැකියාව. පරිකල්පන හැකියාව කියන්නේ හාත්පස කල්පනා කිරීම. ඒ කියන්නේ ගැඹුරින් කල්පනා කිරීම. මත පිට අර්ථය නැතුව ගැඹුරින් කල්පනා කරලා යම්කිසි නිර්මාණයක් කරන එක තමයි පරිකල්පන හැකියාව කියලා කියන්නේ. ඉතින් පුතේ ලෝකයේ පවතින ප්‍රකට ඓතිහාසික කෘති ඒවා සාහිත්‍ය කෘති විදිහට සැලකෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණාත්මක බවක් තියෙන නිසා තමයි සාහිත්‍ය කෘති කියලා කියන්නේ. නැත්තම් නිර්මාණාත්මක බවක් නැත්තම් වර්තමානයේ තියෙන නිර්මාණයක් වුණත් සාහිත්‍ය කෘතියක් කියලා අපි ගණන් ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේ තමයි දැන් ග්‍රීසිය වගේ බිහි වෙච්ච ඓතිහාසික කෘති ගොඩාක් නිර්මාණශීලීලු. අන්න ඒ හින්දා අපි ඒවා සාහිත්‍ය කෘති ගණයට අරගෙන කතා කරනවා. ඊට අමතරව සොයන් චරිතාපදාන, ඒ කියන්නේ ප්‍රසිද්ධ චරිතවල ඒගොල්ලන්ගේ ජීවිත කතාව, දිනපොත්, ඒ වගේම මතක සටහන් පොත්, ඒ වගේ